අද ඉතින් උදෙන්ම වහින්න පටන් අරගෙන මම නැගිටිනකොටම වහිනවා. ඉතින් මම උදෙන්ම නැගිටලා කුස්සියට එනකොට ඔන්න මගේ චූටි යාළුවා ඇවිල්ලා උදේට කන්න. එයාටත් කන්න දීලා ඊට පස්සේ මම හදාගත්ත මගේ උණුම උණු කෝපි එක. කෝපි එකත් අරන් ගිහින් ඉතින් එළියට වෙලා මම වැස්ස දිහා බලාගෙන කෝපි එක බිව්වා. ඉතින් වහින දවසක කරන්නේ තරම් ලොකු වැඩකුත් නෑ. එළියට බහින්නත් එච්චරම බැරි හින්දා මම උදෙන්ම මෙන්න මේ අල ಜಾති මේවට කියන්නේ හිඟුරු අල කියලා මේකින් අලයක් තම්බුවා. මොකද මේවා ගොඩක් හොඳයි ගැණු ළමයින්ට PCOS වගේ තියෙනවා නම් ඇඟ උෂ්ණයි නම් ගර්භාෂය සිසිල් කරන්න හොඳම කෑමක් තමයි මේ හිඟුරු අල කියන්නේ. ඉතින් මම උදේට හිඟුරු අලයක් තම්බලා කෑවා. ඉතින් ඊට පස්සේ හිමින් මම දවල්ට උයන්න පටන් ගත්තා. ගොඩකොළ සම්බෝලයක් හැදුවා, පරිප්පුත් හැදුවා. ඔහොම චුට්ටක් උයා ඉන්නකොට මගේ චූටි යාළුවා ඔන්න එනවා දවල්ට කන්න. එයාටත් කන්න දුන්නා. ඊට පස්සේ මම මේ පරිප්පුයි ගොඩකොළ සම්බෝලයි මදි වගේ හින්දා මාළුවෙකුත් බැදගත්ත කන්න. ඔන්න ඉතින් එයා ඇවිල්ලා එයාට අල කෑල්ලක් දුන්න කන්න. එහාට මෙහාට දුවදුවා එයා ඉතින් ඒක කනවා. ඊට පස්සේ මාත් බත් එක බෙදාගෙන කන්න පටන් ගත්තා. ඉතින් මම බතොත් කාලා චොක්ලට් කෑල්ලකුත් කෑවා ඩෙසර්ට් එකට වගේ.